සුදු කැකුළු හාල් කෝප්පකින් ගෙදර හැමෝටම ඇති වෙන්න හදාගන්න පුළුවන් රසම රස කෑමක් තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. රස වගේම මේක හරිම පෝෂ්‍යදායකයි. කෘත්‍රිම රසකාරක මොනවත්ම පාවිච්චි කරන්නේ නැති නිසා පුංචි දරුවෙකුට උනත් බය නැතුව ඔයාට හදලා දෙන්නත් පුළුවන්. ඉතින් ඔයාට මේක උදේ කෑමට, රෑ කෑමට වගේම හවස තේ බොන වෙලාවට උනත් හරිම අඩු වියදමකින් අඩු කාලෙකින් හදාගන්න පුළුවන්. බලමු කොහොමද හදාගන්නේ කියලා. මෙතන මම අරන් තියෙනවා සුදු කැකුළු හාල් කෝප්පයක්. පැය 3ක් 4ක් වගේ වතුරේ පෙඟින්න දාලා අරගන්න. හාල් ටික මෙන්න මේ වගේ ගානට පෙඟුනහම ඇති. දැන් මේකේ වතුර ටික පෙරලා අයින් කරලා හාල් ටික ඔක්කොම බ්ලෙන්ඩර් කප් එකට දාගන්න. දැන් මේකටම පාන් පිටි මේස හැඳි 3ක් එකතු කරගන්නවා. ඊළඟට අපිට ඕනි වෙනවා උකු පොල් කිරි. පොල් කිරි උකුවට තියෙනවා නම් මේක ගොඩක්ම රසයි. මම අරගත්තේ මෙෂරින් කප් එකක්. ඒ කියන්නේ මිලිලීටර් 250ක්. මම ඒකෙන් භාගයක් වගේ වෙන. ඒ කියන්නේ හාල් ටික වැහෙන ප්‍රමාණයට පොල් කිරි එකතු කරගත්තා. දැන් මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනි. විනාඩි 2ක් විතර බ්ලෙන්ඩ් එක නවත්ත මේ විදිහට බ්ලෙන්ඩ් කරගන්න. මේ තියෙන මේ විදිහට බ්ලෙන්ඩ් කරගත්ත හාල් ටික මේක උකු මිශ්‍රණයක් ලැබෙන්නේ. ඊළඟට මම බ්ලෙන්ඩර් එකට මේ විදිහට කප් එකට දා ගන්නවා. තව පොල් කිරි චුට්ටක්. බ්ලෙන්ඩර් එක වටේ ගැවිලා තියෙන හාල් ටිකත් මේ විදිහට සෝදලා ඒකටම එකතු කරගන්නවා. ඔයාලට පේනවා මේක ගොඩක් උකුවට තමයි හාල් පිටි මිශ්‍රණය ලැබිලා තියෙන්නේ. මෙන්න මේ වගේ. මේකේ උකු ගතිය වැඩි නිසා මම මේකට තව පොල් කිරි චුට්ටක් මේ විදිහට කියන්නේ පොල් කිරි මේස හැඳි 2ක් වගේ එකතු කරලා හොඳට කලවම් කර ගන්නවා. දැන් මම මේකට ඊස්ට් තේ හැන්දක් එකතු කර ගන්නවා. ඒකටම සීනි තේ හැන්දකුත් එකතු කර ගන්න. ඊළඟට විස්ක් එකකින් මම හොඳට මේක කලවම් කර ගන්නවා. ඉතින් හැන්දින් උනත් කලවම් කර ගන්න පුළුවන්. මිශ්‍රණය ගොඩක් උකු නිසා විස්ක් එකකින් කලවම් කර ගන්නකොට හොඳට මේක ඊස්ට් අර එකතු වෙලා හිටින්න නැති වෙන විදිහට හොඳට කලවම් කර ගන්න පුළුවන්. දැන් මේක මේ විදිහට පිඟානකින් වහලා විනාඩි 45ක් විතර මිශ්‍රණය පිපෙන්න පැත්තකින් තියාගන්න. ඒ අතරේදී පෑන් එකකට තෙල් මේස හැඳි 2ක් දාලා තෙල් ටික රත් වෙනකොට අබ තේ හැන්දක් දාගත්තා. අබ ටික පිපිරෙනකොට සුදු ලුණු බික් 2ක් විතර මේ විදිහට පොඩියට කපලා ටෙම්පරාදු කරගන්න එකට එකතු කරලා ඒකටම රටලුණු ගෙඩියකින් කාලක් විතර එකතු කරලා ඒ ටිකත් රන්වන් පාට වෙනකන් බෙද ගන්න. ඊළඟට ඒකටම එකතු කරගත්ත පොඩියට කපාගත්ත කැරට් ටිකකුයි කරපින් චොකලට් ටිකකුයි ඒ ටිකත් හොඳට කලවම් කරගන්න මේ විදිහට. ඉතින් ඔයාට කැමති එළවලු වර්ගයක් මේකට එකතු කරලා මේ විදිහට ටෙම්පරාදු කරලා හදා ගන්න පුළුවන්. දැන් කහකුඩු තේ හැඳි කාලකුයි රසායනික ලුණු එකතු කරගන්නවා. ඒ ටිකත් කලවම් කරගන්න. කැරට් ටික හොඳට ටෙම්පරාදු වෙනකන් මේ විදිහට ලිපේ තියාගන්න. ඉතින් ඔයාට මේ කැරට් වෙනුවට ගෝවා, බෝංචි, ලීක්ස් කොළ ටිකක් කැමති දෙයක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ මම ලීක්ස් කොළ ටිකකුත් මේකට එකතු කරගන්නවා. ලීක්ස් එකතු කරලා ගොඩක් වෙලා ලිපේ තියාගන්නේ නැහැ. මම ලිප ඔෆ් කරගන්නවා. ඉතින් මේක ටිකක් සැරට කන්න ඕනේ නම් ඔයාට පුළුවන් මේ එළවලු ටෙම්පරාදුවටම කැලිමිරිස් ටිකකුත් එකතු කරගන්න. එළවලු ටෙම්පරාදුව නිවෙන්න පැත්තකින් තියලා මම දැන් පිටි මිශ්‍රණය මේ විදිහට අරගත්තා. පිටි ටික දැන් හොඳට පිපිලා තියෙන ඔයාලට පේනවා. දැන් පිටි මිශ්‍රණය මේ විදිහට පොඩ්ඩක් හැන්දකින් කලවම් කරගන්න. දැන් එළවලු ටෙම්පරාදුව හොඳට නිවිලා තියෙන්නේ. දැන් මේකේ තියෙන අර තෙල් ටිකත් එක්කම මේ විදිහට ඔක්කොම ටික මම මේකට එකතු කරගන්නවා. මම කලින් කිව්වා වගේ ටිකක් සැරට කන්න ඕනි නම් මේකටම ඔයාට කැලිමිරිස් ටිකක් එකතු කරගන්න පුළුවන්.
දැන් හොඳට කලවම් කරගන්න. ඉතින් මේ වෙලාවේ ඔයාට පුළුවන් මේකේ රස බලලා ලුණු මදි නම් ලුණු චුට්ටක් එකතු කරගන්න. ඉතින් මමත් රස බලලා ලුණු පොඩ්ඩක් මේකට එකතු කරගත්තා. අපි එළවලු වලට ලුණු එකතු කරලා තියෙන්නේ. ඒ නිසා රස බලලා මදි පාඩුවක් තියෙනවා නම් එකතු කරගන්න. අද මම මේක ස්ටීම් කරගන්නේ රයිස් කුකර් එකේ. ඉතින් රයිස් කුකර් එකේ ස්ටීමර් එක ඇතුලෙන් මම මේ විදිහට ඩෙසර්ට් කප් 4ක් තියාගත්තා. ඉතින් ඩෙසර්ට් කප් වල තමයි අද මම මේක හදාගන්නේ. ඉතින් මගේ රයිස් කුකර් එකේ මේ වගේ කප් 4යි තියන්න පුළුවන්. ඒ නිසා මම දෙපාරකට කියන්නේ කප් 8ක් මම හදාගත්ත මේ ප්‍රමාණයෙන්. මුලින්ම කප් 4කට මේ විදිහට මිශ්‍රණය දාලා ස්ටීම් කරගන්නවා. රයිස් කුකර් එකේ පොට් එකකින් භාගයක් විතර වතුර පුරවලා හොඳට ස්ටීම් වෙන්න තියාගන්න. කප් එකෙන් භාගයකට චුට්ටක් වැඩිපුර වෙන්න පිටි මිශ්‍රණය එකතු කරගත්තා. ඊළඟට මම මේකේ මතු පිටින් මේ විදිහට කැරමිරිස් ටිකක් දාගන්නවා. ඉතින් ඒක ඔයා කැමති නම් එකතු කරගන්න. ඊළඟට රයිස් කුකර් එකේ පියන මේ විදිහට සර්වියට් එකකින් ආවරණය කරගන්නවා. එහෙම නැත්නම් පියන එකතු වෙන වතුර ටික අපේ කෑමක උඩින් වැටෙන නිසා. දැන් මේ වෙලාවේ රයිස් කුකර් එකේ වතුර එක හොඳට උතුරනවා. දැන් මේ විදිහට පියනෙන් වහලා විනාඩි 20ක් 25ක් අතර කාලයක් මේක හොඳට ස්ටීම් කරගන්න. සාමාන්‍ය විනාඩි 20කින් වගේ මේක හොඳට ස්ටීම් වුණා. ඉතින් මේ තියෙන මේ විදිහට ස්ටීම් කරගත්ත අපේ රස කෑම එක. ඉතින් මේක තවම රස්නේ. පොඩ්ඩක් රස්නේ අඩු වුණාට පස්සේ ඔයාට පුළුවන් මේක මේ අයිස්ක්‍රීම් කප් එකෙන් අයින් කරගන්න. දැන් මම මේ විදිහට මේක වටේට මේ විදිහට පිහිතලයක් යවලා මේක පොඩ්ඩක් වටේ බුරුල් කරගන්නවා. දැන් ඔයාට මේ විදිහට ලේසියෙම මේක අයින් කරගන්න පුළුවන් කප් එකෙන්. ඉතින් හරීම රසවත් ඒ වගේම පුළුන් වගේ හරීම සොෆ්ට් එකට තියෙනවා. ඔයාට මේක නිකම්ම කන්න වගේම මස් හොදි මාළු හොදි ලුණු මිරිස් මේ වගේ දෙයක් එක්ක වුණත් රස බලන්න පුළුවන්. ගොඩාක් රසවත් පෝෂ්‍යදායී කෑමක්. ඉතින් ඔයත් මේක ගෙදරදී හදලා බලන්න. රස කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. මේ වගේම රසබර වීඩියෝවකින් ආයෙත් දවසක හම්බ වෙමු. හැම දිනටම සුබ දවසක්.